මේ ඔබ දකින්නේ ගිනි ගහනව්වෙන් පිච්චෙන තෙතමනයක් නැති ශුෂ්ක කාන්තාරයක වැල්ලේ මහත් ආයාසයකින් බටකාමින් ඉදිරියට යන මාළුවෙක්. පොදු සම්මතයට එරෙහිව වැල්ලේ බටකාන මේ මාළුවගේ නම ලංග්ෆිෂ්. මෙම මාළුවා ජීවත් වෙන්නේ බ්‍රසීලයේ ලැන්කොයිස් මරන් හින්ස් නැමැති කාන්තාරයේ තැන තිබෙන කුඩා ජලාශවල. ග්‍රීෂ්ම ඍතුවේදී මේ කුඩා වැව්තිය සිඳී යාම නිසා ක්‍රමයෙන් කුඩා වෙනවා. සමහර වැව් සම්පූර්ණයෙන් සිඳී යනවා. ග්‍රීෂ්ම ඍතුවේදී මෙම මත්ස්‍යයන් තම ජීවිතය ආරක්ෂා කර ගැනීමට ශරීරය වටා සෙම්පටලයකින් වසාගෙන වැල්ලේ සාදා ගන්නා ලද බෙනයක් තුල ජීවත් වෙනවා. මෙම සෙම නැතහොත් සෙවන පටලය ශුෂ්ක පරිසරය ඇති දැටි වියලි උණුසුමින් මේ මත්ස්‍යයින්ව ආරක්ෂා කරනවා පමණක් නොව රාත්‍රී කාලයේදී උෂ්ණත්වය අඩුවීමත් සමගම වාතයේ ඇති ජල වාෂ්ප පුරා කරනවා. ඒ ආකාරයෙන් ලබා ගන්නා ජල වාෂ්ප ඉතා සුළු ප්‍රමාණයක් වත් මෙම මත්ස්‍යයන් තුල ජීවත් වීමේ බලාපොරොත්තුවේ සේයාවක් ඇති කරනවා. වැසි කාලයේ පැමිණෙත්ම වියලි කාලය තුල ශරීර ශක්තිය දුර්වල වී ඇති මෙම මත්ස්‍යයන් තම බෙනවලින් පොළව මතු පිටට පැමිණ ජලය සොයා යන ඉතා දුෂ්කර ගමනකට මුල පුරනවා. ශරීරය දුර්වල වුණත් මෙම මත්ස්‍යයන් Tamanට ඇති ජීවිත අවදානමින් මිදීම සඳහා අධිෂ්ඨානශීලීව ගමන් කරනවා. වාතයේ ඇති ඉතා සුළු ජල වාෂ්ප අංශු ඉවකර හඳුනා ගැනීමේ හැකියාවෙන් කාන්තාරයේ වැලි වැටි තරණය කරමින් ඉතා දුෂ්කර ගමනකින් පසු අවසානයේදී තම ජීවිතය සුරකින්න ජලාශය වෙත යනවා. ශරීරය දුර්වල වුණත් ලෙහෙසියෙන් අත නොහරින අප්‍රතිහත ධෛර්යය නිසා නැවත වරක් Tamanට ජීවත් වීමට අවස්ථාව උදා කර ගන්නවා. සිහිල් දියදහර තුල සතුටින් පිහිනා යනවා.